අපි මේ සීරියස් එක කරන්නේ මේ පාරේ ලෙවල් ලියන් ඉන්න නංගිල මල්ලිලා ඔයාලටයි. ඉංග්‍රීසි කියන්නේ මොකක්ද කියන එක කන්ෆියුස් වෙලා ඉන්න දෙයක්ද? අපි අද ඉගෙන ගමු තප්පර 30ක් ඇතුළතදී කොහොමද අපි මේ ඉකොන් කියන එක නිර්වචනය කරන්න කියලා. සරලවම කිව්වොත් ඉකොනොමික්ස් කියලා කියන්නේ අපිට තියෙන limited resources. ඒ කියන්නේ අපිට තියෙන සීමිත සම්පත් ප්‍රමාණයකින් කොහොමද අපේ unlimited wants ඒ කියන්නේ අපේ අසීමිත උවමනාවන් සපුර ගන්න අපි කටයුතු කරන්නේ. අන්න ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කරන එකට තමයි අපි ඉකොනොමික්ස් කියලා කියන්නේ. එතකොට මෙතනදී නිෂ්පාදනය, පරිභෝජනය, ඒ වගේම බෙදා හැරීම මෙන්න මේ කියන අංශවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීමක් තමයි ප්‍රධාන වශයෙන්. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි ළඟ රුපියල් 1000ක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ 1000 පාවිච්චි කරලා ඩ්‍රෙස් එකක් ගන්නවද නැත්නම් ෆුඩ් අයිටම් එකක් ගන්නවද නැත්නම් වෙන මොනවා හරි අපි මිලදී ගන්නවද කියන එක තීරණය කරන්නේ කොහොමද? මේ වගේ ලේසිම ලේසි විදිහට ඉක්වන්න ඉගෙන ගන්න ඕන අපි ෆලෝ කරන්න.